Hello guys. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මේ ගහදන්න පැත්තේ තියෙන වෙනස් ලස්සන බෞද්ධ මධ්‍යස්ථානයකට. මෙතන අවුරුදු 33ක වගේ පොඩි කාලයක් ඇතුළත නිර්මාණය වෙච්ච පන්සලකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම ඊටමත් ලස්සන විශේෂයෙන් පෙන්වන්නම ඕනේ. ඊටමත් ලස්සන බුදු පිළිමයක් නිර්මාණය කරලා තියෙනවා. ලස්සන විශාල මේක ලස්සන ඩ්‍රෝන් වීඩියෝ සෙට් එකක් එක්ක සම්පූර්ණ මේ පන්සල ගැන විස්තර මේ පන්සලේ වටිනාකම මේ පන්සල නිර්මාණය වෙච්ච කාලේ ඉඳන් අද වෙනකන් කියන්නේ කොච්චර කාලයක් ගත වුණාද ඊට පස්සේ මේ පිළිම නිර්මාණය කරන්න කොච්චර කාලයක් ගත වුණාද ඒ වගේ හැම විස්තරයක්ම අපි පොඩි හාමුදුරුවන්ත් එක්ක කතා කරලා හරියටම දැනගමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියනවානේ මේ පන්සලට එන්න පුළුවන් හරියටම හොරවල මතුගම පැත්තේ ඉඳන් එනවා නම් හොරවල හන්දියෙන් හැරිලා එන්න ඕනේ. හොරවල හන්දියෙන් හැරිලා එන කිලෝමීටර 12ක් වගේ 10-12ක් වගේ තියෙනවා. ඔය කිලෝමීටර් 10-12ක් වගේ එනකොට පාරට මුහුණලා තියෙනවා මේ පිළිම. ඔයගොල්ලෝ දුර තියලා බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම හිතා ගන්න බැරි තරම් ලස්සන ලොකේෂන් එක තමයි පිටලා තියෙන්නේ. මොකද මට මේ හරියට මේ පන්සලට තියෙන කිලෝමීටර් 15ක් වගේ දුරක්. ඒ වුණාට මම ආවෙත් පළවෙනි වතාවට අද තමයි. ඒ කියන්නේ මම කලින් දවස් කිහිපයක්ම දැක්කත් එන්න ඌමනාව තිබුණත් කාර්යබහුලත්වයට හින්දා එන්න බැරි වුණා. ඒ වුණාට මේක මිස් වෙච්ච එක ලොකු අපරාධයක් කියලා හිතුණා මේ කලින්ම එන්න දීච්ච තැනක්. මොකද හිතා ගන්න බැරි තරම් ලස්සනයි. හිතා ගන්න බැරි තරම් ලස්සන පරිසරයක තමයි පිටලා තියෙන්නේ. වටේම වෙල්ලේ ආයේ තියෙනවා. කොච්චර අවුව පායලා තිබුණත් දැන් අපි ටිකක් අවුව වෙලාවක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒනවල දාඩිය දාන්නේ නැහැ. මොකද මෙතන පරිසරයත් එහෙමයි. ගස්කොළන් වලින් සම්පූර්ණ පිළිච්ච පරිසරයක් තියෙනවා. ඉතින් පොඩි කූල් එකක් තියෙනවා. අර සාමාන්‍යයෙන් අපි දකින්නට වඩා පට්ට වෙනස් ලස්සනම විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එන ලස්සන වීඩියෝ ටිකක් එක්ක මේ පන්සලේ වටිනාකම මේ පන්සලේ ආරම්භක කාලයේ ඉඳන් මේ දක්වා ආපු කාලේ කොහොමද මේ දේවල් නිර්මාණය වුණේ කියන සම්බන්ධ විස්තර ටිකක් අපි පොඩි හාමුදුරුවන්ගෙන් දැනගමු. එහෙනම් අපි යන් ඉස්සරහට. හොඳයි තෙරුවන් සරණයි. ඔය පින්වතුන් දැන් මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා නිපුන් බෞද්ධ මධ්‍යස්ථානයේ සමලත්ත මේඝහතැන්න කියන විහාරස්ථානයට. ඉතින් අප මේ විහාරස්ථානය ආරම්භ වෙලා අවුරුදු 33ක් වගේ තමයි ගත වන්නේ. ඉතින් වැඩි කාලයක් නෙමෙයි. ඉතින් විශේෂයෙන් මේ විහාරස්ථානය ආරම්භ වන්ට යෙදුනේ 1992 මැයි මාස 13 වෙනිදා. ඉතින් මේ විහාරස්ථානය ආරම්භ කරන්න යෙදුනේ අපේ ගෞරවනීය උඩුගම ආචාර්ය සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින්. උන්වහන්සේ විසින් ආරම්භ කරන යෙදුණු මේ විහාරස්ථානය මේ වනතෙක් ඉතාමත් හොඳින් සංවර්ධනය වෙමින් විශේෂයෙන්ම අප මේ ප්‍රදේශයේ ජනතාවට වන්දනාමාන කරන්න, ඒ වගේම පූජා උපහාර දක්වන්න, මේ සියලු ආගමික ඒ සංස්කෘතික කටයුතු සිද්ධ කරන්නට මහඟු දායකත්වය ලබා දෙමින් මේ විහාරස්ථානය සංවර්ධනය වෙනට යෙදුණා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ බෝධිය වහන්සේ රෝපණය කරන්න යෙදුණෙත් 1992 අගෝස්තු මාසේ 13 වන දවසේ. ඉතින් එදා පටන් මේ වනතෙක් මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිද්ධ කරන්න යෙදුණා. ඒ වගේම තමයි අප විහාරස්ථානයේ වැඩ සිටිනවා 80ට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නම. ඉතින් එහි කටයුතු ආරම්භ කරන්න දෙන 2010 වර්ෂයේ ඉතින් නොඑක් බාධක කම්කටොළු ආවා. ඉතින් ඒ බාධක මැද්දේ මේ සියලු කටයුතු නිමා කරමින් විශේෂයෙන් අපේ දායක දායකාවන්ගේ ආධාර, ඒ වගේම අපේ ගෞරවනීය කුහන් වහන්සේගේ ආධාර උග්‍රහය කත්තේ මතින් විශේෂයෙන්ම ඒ 80ට යන බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරන්නට යෙදුණා. 2023 දෙසැම්බර් 8 වෙනි දවසේ.
ඉතින් එදා තමයි අපේ මේ ලෝකවාසී ජනතාවට මේ 88 යම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන්න දෙන්නේ. ඉතින් මේ අපේ ගෞරවනීය උඩුකම් සුමංගල හිමිපාණන් වහන්සේ විසින් මේ සිද්ධ කරන තුරු මේ මහඟු සේවය විශේෂයෙන්ම මේ රටට මේ ලෝකයටත් මහා සේවයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අප විහාරස්ථානයේ විහාරාධිකාරී හිමි වහන්සේ විසින් විදිහට වැඩ වාසය කරන්නේ අපේ බෝපේ චන්දානන්ද හිමිපාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි අපේ ගෞරවනීය උගහන් වහන්සේට හයියක් වෙමින් සියලු වැඩ කටයුතු ඉතා හොඳින් සාර්ථකව සිද්ධ කරමින් උන්වහන්සේගේ කටයුතු ඒ වගේ මේ ගමේ කටයුතු ඉතා හොඳින් සාර්ථකව සිද්ධ කරමින් මේ කටයුතු වලට සහයෝගය දක්වන්න දුන්නේ. ඉතින් අපේ ගෞරවනීය ලොකු උඩුකම් සුමංගල හිමිපාණන් වහන්සේත් ඒ වගේම චන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නයන් මේ ගමේ දායකවරුන් ඉතා හොඳින් මේ ගමේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න කටයුතු සිද්ධ කරන්න යෙදෙනවා. ඉතින් එහෙනම් මේ පින්වතුන් මේ හැමෝම දැනගත්තා අපි විහාරස්ථානයේ අවුරුදු 33ක් වගේ ඊටාම කෙටි කාලයක් තමයි ආරම්භ වන්න යෙදුනේ. හැබැයි අවුරුදු 33ක් වගේ කෙටි කාලයක් වුණාට මේ ගමටත් මේ ප්‍රදේශයටත් මේ රටටත් විශාල සේවයක් සිද්ධ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි විහාරස්ථානය මගින් පවත්වාගෙන යනවා කුසක පෙර පාසලක්. ඒ වගේම සිසු මංගල දහම් පාසලක් පවත්වාගෙන යනවා. තමයි වෘත්තිපූර්ණ මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා. ඉතින් මේකෙන් මේ ආයතන මගින් මේ පළාතේ මේ රටේ දරුවන්ට දැනුම වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් සලසලා තියලා තියෙනවා. ඉතින් මේ වගේ විශේෂ සමාජ වැදගත් කාර්යයන් ඉතා හොඳින් සිද්ධ වෙමින් කටයුතු සිද්ධ කරන විහාරස්ථානයක් හැටියට අපේ විහාරස්ථානය හඳුන්වන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.